හයි ළමයි. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ද්විපද ප්‍රකාශන කියන එක. මේක ගත්තොත් එහෙම මේක ඇවිල්ලා මේ 10 වසරේ 4 වෙනි පාඩම. හරිද? හරි. අපි ඉස්සෙල්ලා මේ පාඩම ඉගෙන ගන්න කලින් බලමු ඇත්තටම මොකද්ද මේ ද්විපද ප්‍රකාශනයක් කියන්නේ කියලා. ඔයාලා මේ මං කියන concept හරියට ඔළුවට දාගන්න. එතකොට ඇත්තටම මේ ගණන් කියන එක මේ මහලකුවට මේ අමාරු වෙන විෂයක් නෙවෙයි. හරිද? හරි. අපි බලමු මේ ද්විපද ප්‍රකාශන කියන්නේ මොකද්ද කියලා. හරිද? එතකොට මෙන්න මේ වචනෙම තියෙනවා මොකද්ද? ද්විපද. එතකොට අපිට මෙතන ගන්න පුළුවන් මේ ද්විපද කියන්නේ පද කීයද? පද දෙකක්. එහෙනම් ඔයා කොහේ හරි දැක්කොත් හරිද? පද දෙකක් තියෙනවා. එයා එකතු වෙලා හරි අඩු වෙලා හරි තියෙනවා නම් අපි මෙයාට කියනවා මොකද්ද? ද්විපද ප්‍රකාශනයක් කියලා. හරි මට කියන්න අපි ළඟ එතකොට මෙන්න මේක මම මේ x කියන කෙනාව දෙකෙන් වැඩි කරන ඒ තියෙන පද දෙකමයි නේද? එහෙනම් මෙයත් මොකද්ද? ද්විපද ප්‍රකාශනයක්. මම මේක භාගයෙන් ගුණ කරනවා. බලන්න ඒ තියෙන කීයද? පද දෙකයි. හරිද? එතකොට අපි මෙන්න මේ වගේ වට කියනවා මොකද්ද? ද්විපදයක් කියලා. ඊළඟට අපි බලමු මොකද්ද මේ ප්‍රකාශනයක් කියන්නේ? හරිද? ද්විපද ප්‍රකාශන ළමයි මෙන්න මෙහෙමයි. හරිද? ප්‍රකාශනයක් කියන්නේ අපි ගමු x ධන 5 සමානයි 0යි. බලන්න මෙන්න මේ ටික මුඛයකට හරි සමාන වෙලා තියෙනවා. එහෙනම් අපි ඒ වගේ ඒවට කියනවා මොකද්ද? සමීකරණයක්. හැබැයි අපි ගත්තොත් x ධන 5 කියන එක විතරක් අපිට කියන්න පුළුවන් මෙයා මොකද්ද? මොකේකටවත් සමාන වෙලා නැහැ. එහෙනම් මෙයාට අපි කියනවා මොකද්ද? x ධන 5 කියන්නේ ප්‍රකාශනයක් කියලා. දැන් ඔයාලට තේරෙනවද මේ පාඩමේ දැන් මේ පාඩමෙන් අපි කතා කරන්න යන්නේ මොකද්ද කියලා? ද්විපද ප්‍රකාශන. එහෙනම් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ ප්‍රකාශන ගැන. හරිද? මේ වගේ ප්‍රකාශන අඩු කරලා එකතු කරලා ගොනක අපි බලමු මේකට මොනවද කරන්න පුළුවන් කියලා. හැබැයි ඊට කලින් ඔයගොල්ලෝ දැනගන්න ඕන තමයි ඔයාලා දැන් පේපර් එකක් දෙනවා. පේපර් එකේ මේ වගේ ප්‍රකාශනයක් තිබ්බහම ඔයාලා අනිවාර්යයෙන් මේ දැනගන්න මොකද මේ තියෙන්නේ ද්විපද ප්‍රකාශනයක්. තේරුණානේ? හරි. මම මෙතන උදාහරණ ටිකක් අරන් තියෙනවා. අපි බලමු ඒව ඇත්තටම ද්විපද ප්‍රකාශනද කියලා. හරි. බලන්න මෙතන තියෙන්නේ x එක පදයයි. මෙයා 3. එහෙනම් ඒක මේ මාක් එකෙන් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මොකද පද දෙකක් තියෙනවා. එහෙනම් මෙයා ද්විපද ප්‍රකාශනයක්. හරිනේ? ඊළඟට ගත්තොත් එහෙම මේ බලන්න මෙතන 2y ඍණ 5 පද දෙකක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් කීයද? මෙයා ද්විපද ප්‍රකාශනයක්. හරිද? මේ ගුණ කිරීම බෙදීම් එහෙම ගන්න නැහැ. මෙතන මැද තිබ්බ කියලා එකතු කිරීම සහ අඩු කිරීම විතරයි. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම 3a ධන 4යි b මෙතන තියෙන කොච්චරද? පද දෙකයි. එහෙනම් මෙයත් ඇවිල්ලා ද්විපද ප්‍රකාශනයක්. හරිනේ? බලන්න මෙයා මෙතන තියෙන කීයක්ද? එක පදයයි. එහෙනම් අපිට මෙයා ද්විපද ප්‍රකාශනයක් විදිහට ගන්න පුළුවන්ද? බෑ. ඇයි? ද්විපදයක් කියලා කියන්නේ පද දෙකක් කියන්න. ඊළඟ එක ගන්න x ධන y ධන z. පද කීයක් තියනවද? 3ක් තියෙනවා. එහෙනම් මෙයා ද්විපදයක් වෙනවද? නෑ නෑ. එහෙනම් මෙතන පද 3ක් නිසා අපිට මෙයාවත් ද්විපදයක් විදිහට ගන්න බෑ. හරි. දැන් මම හිතනවා ඔයාලට දුන්නොත් කවුරු හරි මෙන්න මේ වගේ ප්‍රකාශනයක් එයාව ද්විපදයක්ද නැද්ද කියලා ඔයාලට අඳුනගන්න දුන්නොත් දැන් ඔයාලට පුළුවන් වෙයි කියලා එයා අනිවාර්යෙන් මෙයා ද්විපදයක් නෙවෙයි කියන එක අඳුනගන්න. හරි. මේකේ මේ තව පාඩමේ ඉස්සරහට තියෙනවා මේ සුළු කිරීම කොටස් වගේ. මම ඊට කලින් ඔයගොල්ලන්ගෙන් අහන්න කැමති ඇයි අපි මේ පාඩම ඉගෙන ගන්නෙ? අපි දැන් පොතේ අච්චු තිබ්බ ඵලයට අපිට පාඩම ඉගෙනගෙන බෑනේ. හරිද? ඇත්තටම මේ පාඩම අපිට ඉතාමත් වැදගත් පාඩමක්. හරිද? ඒකට හේතුව තමයි ඔයාලට ඉස්සරහට එන දැන් ඔයාලට මතකත් ඇති අපි සමීකරණ විසඳුවා. එතකොට අපි ප්‍රස්ථාර මේ ගණන් අපිට ඉස්සරහට හදන්න තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ පාඩම් වලට අපි මූලික සිද්ධාන්ත දැනගෙන ඉන්න එපා. එතකොට ඒ වගේ පාඩමක් තමයි මේ ද්විපද ප්‍රකාශන කියලා කියන්නේ. අපිට මේක එන්නේ ඒ වගේ පාඩම් වලට යද්දි සෑහෙන්න වටිනවා. හරිද? ආයෙ දැන් මේ පාඩම කරද්දි මේක කරන්න බෑනේ. ඒ නිසාල්ට මේ පාඩමේ තියෙන ගණන් හදන විදිහ ඒවා පුළුවන් වෙලා තියෙන්න ඕනේ. එන්න ඒක නිසා තමයි අපි මේ ද්විපද ප්‍රකාශන කියන පාඩම කරන්නේ. තේරුණානේ?